2022 අවුරුද්ද පාස්වර්ඩ් සේව් කරගන්න ටූල්ස් වලට හෙන වැදගත් අවුරුද්දක්. මොකද මේ අවුරුද්දේදී ලාස්ට් පාස් කියන පාස්වර්ඩ් සේව් කරගන්න ටූල් එක හැක් කරනවා. ඉතින් මේ හැක් කිරීමෙන් ආපු බලපෑම 2025 වෙද්දිත් තියෙනවා. මොකද දැනටත් සමහර ක්‍රිප්ටෝ account hackers ලා හැක් කරනවා අර අතනදී හැක් කරලා ගත්ත පාස්වර්ඩ් වලින් හදාගත්ත විවිධ කනෙක්ෂන්ස් හරහා. ඉතින් ඔයාලට තේරෙනවානේ එක සයිබර් ඇටැක් එකක් වුණාට පස්සේ ඒ සයිබර් ඇටැක් එක ලූප් එකක් විදිහට යන විදිය කොච්චර දරුණුද කියලා. 2022 වෙච්ච දේක ප්‍රතිඵල තාම හැකර්ස්ලා 2025 දී පාවිච්චි කරනවා. ඒක හින්දා ඔයාගේ ඩිවයිස් එක පුළුවන් තරම් සිකුවර් විදිහට තියාගන්න, පුළුවන් තරම් සයිබර් ක්‍රයිම්ස් වලින් ආරක්ෂා වෙන්න try කරන්න. සයිබර් සිකියුරිටි පිළිබඳව දැනුවත් වෙන්න. සයිබර් සිකියුරිටි පිළිබඳව දැනුවත් වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම DI එක ෆලෝ කරන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න. bye bye. අපි ගියා.